රැකපියාව් ත්‍රිවිධ හමුදාවට පොලිසියට කියනවා අනුර කුමාරෝ පනවකි. මේ හොර තක්කඩින්ගෙන් බේරගෙන ගමේ අහිංසක දුප්පත් අම්මා කෙනෙක්ගේ දරුවෙක් රටේ ජනාධිපති කරේ බොහොම අමාරුයි. දවසින් දවසම අනුරට ඒ රටේ මිනිස්සු පණ දෙන්න සූදානම්. අනුර දිසානායක ජනාධිපතිතුමෝ මිනිස්සු ඔබතුමා රසට කෑව කියලා තරහ නැහැ. හොඳට කණ්ඩ. රජෙක්ට වගේ කණ්ඩ. අපේ රටේ මිනිස්සු තරහ හොරා කනවට. තනියෙන් කනවට. මිනිස්සුන්ට නැතිව දරු පවුල් පිටින් සැප ගන්නවට. මිනිස්සුන්ගේ දුක දන්නේ නැති නිසා මිනිස්සුන්ට වෛරයක් තියෙනවා. හැබැයි මේ රටේ මිනිස්සු මිනිසුන්ට ආදරය කරන නායකයෙකුට කවදාවත් මේ රටේ මිනිස්සු විරුද්ධ වෙන්නේ නැහැ. ආරක්ෂාවට සෙබළු තියාගන්න. චොපර් එකෙන් යන්න ඕන තැන්වලට යන්න. කපේම දාසලා මඩ ගහනවා. රජ බොජුන් කනවා, අරග කනවා, මේක කනවා. ඇයි බොලා මෙච්චර කාලයක් කෑවේ? දුප්පත් අපේ බද්ද දාන්නේද? කෑමද? නෑ. සැපට කෑවා ඇති වෙනකම් මේ වෙනකම් තොපිලා රජ සැප වින්දා. ගාඩ් දාගෙන හිටියා. අනුර කුමාරව ආරක්ෂා වෙන්න. ආරක්ෂාවට හමුදාවෙන් දාගන්න. වෙඩි නොවදින වාහනේ පාවිච්චි කරන්න. උඹත් එක්ක මැරෙන්න හරි අපි ඉන්නවා. අපි අතාරින්නේ නැහැ. ගෙනාවේ අතාරින්න නෙමෙයි. මැරණකම් හිටපන් ජනාධිපතිකමේ. මේ හොරුන්ට ආයි දෙන්න එපා. හොරුන්ට දෙන්න එපා. උඹට වචනයක් කියනකොට මෙහෙන් රාජාංගනේ හාමුදුරුවෝ දෙනවා දුවන්න. ඒ බය වෙන්න එපා. පස්සෙන් ඉන්නවා. තොපි දනගනියව. අපිට රටවල් ගොඩක් නෑ. තොපිට රටවල් ගොඩක් තියෙනවා. තොපි ගෑනු දරුවෝ ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ විවිධ රටවල මේ රටේ ඉන්න මිනිස්සුන්ට තුන් වේල කන්න විදිහක් නැහැ. රටේ මිනිස්සුන්ට කියන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මේ අවස්ථාව මගහැරියොත් බලට පනින්න වෙන්නේ මුහුදට. මේ රට විකුණලා හොරා කාලා මේ රට විනාශ කරලා තියෙනවා. ඉරක් ගෙවල් වල ලගින්න ඕන පරහැත්ත හොර තක්කඩි දේශපාලුව තමයි අපේ රට පාලනය කරන්නේ. හොඳ පණ තියනවා නම් හොරු වෙනුවෙන් කඩේ යන්න එපා. මගේ අම්මා මගේ තාත්තා මට ජීවය දුන්නේ නැහැ හොරු වෙනුවෙන් කඩේ යන්න. මගේ ජීවිතය මේ රටත් ජාතියත් ආගමත් මේ රටේ මිනිස්සු වෙනුවෙන්. මේ රටේ මිනිස්සුන්ට කියනවා රාජපක්ෂලට ප්‍රේමදාසලට වික්‍රමසිංහලට මුන්ට ඡන්දේ දීපියව. දීලා විඳවන්න වෙන්නේ. එකම එක විකල්පයයි තියෙන්නේ. ඒ අනුර කුමාර විතරයි. අනුර කුමාර වෙනුවෙන් ඕන දෙයක් කරනවා. ඒ කරන්නේ අබ ඇටයක්වත් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මේ රටේ උපනූපන් දරුවන්ට ඉන්න රටක් තියෙන්න ඕන. ඒ වෙනුවෙන් මේ හඬ සැප්තැම්බර් 21 මේක ඉවරයක් වෙනකම් මේ සටන කරනවා. මේ අවසාන උත්සාහය. මේක තමයි සැබෑ නිදහස් අරගලය. මේකට එකතු වෙලා. මේ පින්කමක් මේක. මේ පින්කමට එකතු වෙලා. හොරුන්ගෙන් දේශය මුදා ගැනීම. පරසුද්දන්ට වඩා කළු සුද්ද මේ රට විනාශ කළා. කළු සුද්දන්ගේ රට නිදහස් කරගන්න එකා වගේ එකතු වෙලා. ආරංගේ හෙලෝ තිරුවන් සරණයි. හොඳින් ඉන්නවා. මේ පළාතට ආවා පොඩි
මිනිස්සුන්ට උදව්වක් කරන්න කියලා. මොකක්ද නම ඔබතුමාගේ? ලයිස්ති. පාර්ලිමේන්තු මන්ත්‍රීද එහෙමද? රේෂනල් සෙක්‍රටරි. පෞද්ගලික ලේකම්තුමා. හරි. බොහොම ස්තුතියි අපේ මේ ජියාස් මහත්තයා බොහෝ ලොකු උත්සාහයක් දරනවා මේ ප්‍රදේශයේ අහිංසක මිනිස්සුන්ට අපිත් එක්ක එකතු වෙලා උදව් කරන්න. ඒ වගේම සතුටුයි දැන් මේ ප්‍රාදේශීය මට්ටමින් ඉන්න පළාත් මට්ටමින් ඉන්න නායකයන්ටත් කතා කරලා මේකට මේ ප්‍රදේශයට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. අපි තාම සතුටු වෙනවා ඔබතුමාලට ඔබතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාටත් අපි මේ ප්‍රදේශයට ඇවිල්ලා නායක හාමුදුරුවෝ අපේ මහා විලාච්චි විමල නායක හාමුදුරුවෝ මෙතන ඉන්නවා. මම දෙන්නම් කතා බහ කරලා දවසක් කීපයක් මේ බැලුවා කතා කරන්න මේ සිනෝ ගම්මානට කුමාරි එනිසා මේ කියන අඩුපාඩුවක් තියෙනවා. ඉතින් අපේ රාජාංගනේ සතරතරාම ඉතින් සිලාද පොලිසිය වයිස් මහත්මයා ඊළඟ ගම්මාන සිරුගණන් එක්කලා කියලා දැන් මේ අඩුපාඩු. මේ ගම්මාන සුවිශේෂිත ගම්මානය. මේ ගම්මාන සිංහලෙන් මතකලේශන මුස්ලිම් කටුවලු නම් කට්ටි වෙනවා. ඉතින් මේ ගම උතුරු පාදතර තියෙන විශේෂ ගම්මානයි. ඉතින් ඒ නිසා ගම ආරක්ෂා කරගන්න ඕන. සමහර අවස්ථාවලදී ඇතුලේ ඉන්න මිනිස්සු ජාති බේද අවුල නැගලා බොරු කතන්ද. ඉතින් ඒ නිසා ඔබතුමාගේ පැමිණීම මම හිතනවා මගේ නම්බර කියාගන්න පුළුවන් හොඳ 077යි. ආතිරනේ ඒ කතා කරන්නකෝ. හරි. ඉතින් මේ කතා කරලා අපි යමක් කරමු ඉස්සරහට. ඉතින් අපි ඉල්ල තියෙන ගම්මානේට පවුල් 100ක් අලුතෙන් පදිංචි කරන්න ගම්මාන තුල. ඉතින් ඒක ජනාධිපතිතුමාගෙන් නිර්දේශ ලබාගෙන ඊළඟ ඉඩම් මෙතුමා නිර්දේශ ලබාගෙන ඊළඟට තමයි ගම්මාන ඇතුලේ තියෙන කිව්වා ගෙවල් 40ක් හිස්ව මිනිස්සු නැතුව ඒක පදිංචි කරලා යමක් කරමු. ඊළඟ මෙන්න මේ අපේ සදරතරාමකට කොට කතා කරමු. හරි. එහෙනම් අපේ සහයෝගය සම්පූර්ණ දෙන අපි එකතු වෙලා වැඩක් කරමු. හරි තිරුවන් සරණයි. சொல்லுங்க. පරයින්ට කියන්නේ පරයින්ට එක මගේ රටයකෝ උපන්නොත් මැරෙනවා. හරි වට කරලා ගහනවා. ජංගි සුදා හැම තිස්සම කියන යන්න එපා පාන්සල උදව් කරන්න එපා කණ්ඩ දෙන්න එපා එලවපල්ලා සිවුරෙන් එලවපල්ලා. දැන් තව ගෝතෙක් එකතු වෙලා පිස්සෙක් ඥානසාර. හරිද? වටෙන්ම මුං ගහනවා. එහෙම ගහනකොට වෙන්න රත්තරන් මිනිස්සෙක්. ආසියානු මානව හිමිකම් ජාලේ නිර්මාතෘවරයා. බය නැතුව කොන්ද පණ ඇති මිනිහෙක් දිමුතු බාලසූරිය. හරි? අණ්ඩායමත් එක්ක ඇවිල්ලා අද ලෝක කාන්තා දිනයේ දවසේ ගැබිනි අම්මලාට දුප්පත් අහිංසක කාන්තාවන්ට අහිංසක දරුවන්ට වියලි සලාක සල්ලි බෙදුවා. උඹලා අපිට ගහනවා. ඒත් මේ වගේ රත්තරන් මිනිස්සු ඉන්නවා. හරිද? නිසා මේ උඹලාට තියෙන ඉරිසියාවක්. උඹලාට හේයි ගා ගන්න වෙනකොට මම මොනව කරන්නද? හරිද? අපිව අම්මලා තාත්තලා දෙමප්පිය හරියට ජාතක කරලා තියෙනවා. ඒකයි මේ සිංහ ගතිය තියෙන්නේ. කොණ්ණයන්ට නපුංසකයන්ට ප්‍රශ්නයක්. මහත්තයා ඔබතුමාලා ගොඩක්ම ස්තුතියි. ඔබතුමාගේ කණ්ඩායමට බොහොම ස්තුතියි. හොඳ පණ ඇතුව මගේ ළඟට ඇවිල්ලා උදව් කරා.